කොහොමද යාළුවනේ? අද මම ඔයාලට අරගෙන ආවා ලස්සන කතාවක්. මේ කතාව දංගකාර වඳුරු පෙටියෙක් ගැන. මේ වඳුරු පෙටියගේ නම මයිලෝ. එයාට ගොඩාක් දුර පනින්න පුළුවන්. මේ වඳුරු පෙටියා ගොඩක් දංගකාර හින්දා එයා ගැන ඊටාම විමසිල්ලෙන් තවත් කෙනෙක් එයා ළඟින්ම හිටියා. ඒ ලස්සන කරුණාවන්ත කොකෙක්. මේ කොකාගේ නම තමයි කිරා. ඔන්න දවසක් මයිලෝ ගඟ ළඟට ආවා. එයා දැක්කා ගඟෙන් එක්ගොඩ අඹ ගහක හොඳට ඉදුණු ලොකු අඹ ගෙඩියක්. ඒ අඹ ගෙඩිය දැකලා එයාට කන්නම හිතුණා. කටට කෙලක් දිනනවා. එයා දන්නේ නැහැ මේ ගඟේ ඉන්න භයානක කිඹුල ගැන. ඉතින් එයා ගඟින් එක්ගොඩට වේගයෙන් පැන්නා. ඒත් එයා හිතුවේවත් නැති විදිහට ගඟට වැටුණා. වඳුරු පැටියා එක පාරටම කිඹුල දැක්කා. කිඹුල එක පාරටම මයිලව අල්ලගන්න පැන්නා. මයිලෝ අහුවෙන්න යනකොටම කිරා ඇවිල්ලා මයිලව අල්ලගෙන උඩට පියාඹුවා. මයිලොට හිතා ගන්නත් බැහැ. මයිලෝ ගොඩාක් උඩට ඇවිල්ලා. කිරා මයිලව ලොකු ගසක් උඩ තිබ්බා. මයිලෝ කිරාට ස්තුති කළා. කිරා එක පාරටම පියාඹලා ගියා. මයිලොට හරිම දුකයි. ටික වෙලාවක් යද්දී ලොකු අඹ ගෙඩියක් අරගෙන කිරා එනවා දැකලා මයිලෝ ගොඩක් සතුටු වුණා. මයිලෝයි කිරායි දෙන්නම අඹ කෑවා. මයිලෝටයි කිරාටයි හරිම සතුටුයි. මයිලෝ නැවතත් කිරාට ස්තුති කරලා දෙන්නම ඉර බහින දිහා බලාගෙන හිටියා. ලස්සන කතාවක් නේද? මෙවැනි කතා ගොඩක් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. කතාව හොඳයි නම් ලයික් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලස්සන කතාවකින් ආයේ හමු වෙමු. පරිස්සමින් ඉන්න.